දවසක් ප්‍රාර්ථනා කරනවා සියලුම දෙනාට. අද මම දක්ෂ ට්‍රැවල් YouTube channel එකෙන් ඔයාලට කියලා දෙන්න යන්නේ ෆැමිලි වීසා එනකොට ලංකාවේ ඉන්න කෙනා රුමේනියාවට ආවට පස්සේ කොහොමද TRC කාඩ් එක ඇප්ලයි කරන්න කියලා. ඉතින් මං හිතනවා මේක ගොඩක් වැදගත් වීඩියෝ එකක් කියලා ෆැමිලි වීසා එන අයට. ඉතින් වීඩියෝ එක දිගටම බලන්න. ඔයාලා දක්ෂ ට්‍රැවල් YouTube channel එක FB page එක follow කරලා නැත්නම් follow කරලා තියාගන්න පුළුවන්. අපි බලමු මොනවද ඕන documents කියලා මේ TRC කාඩ් එකට. මුලින්ම තියෙනවා application form from immigration in Romania. ඒ කියන්නේ ඔයාලා TRC කාඩ් එක apply කරන්න කලින් immigration එකේ තියෙන application එක fill කරන්න ඕන. ඒක ඔයාලට website එකෙන් ගන්නත් පුළුවන්. ඊට පස්සේ ලංකාවෙන් ආපු කෙනාගේ passport එක, marriage certificate එක, birth certificate එක, accommodation contract එක ඕන. ඊට අමතරව bank statement එකක් එයාලා ඉල්ලනවා. bank statement එක වෙන්නේ රුමේනියාවේ gross salary එක වගේ මාස 12ක්. එහෙම නැත්නම් අවුරුද්දක මුදලක් ඔයාලා පෙන්වන්න ඕන. රුමේනියාවේ gross salary එක තියෙන්නේ ලෙව් 4050යි. එතකොට ලෙව් 4050 ඒවා 12ක් පෙන්වන්න ඕන එක්කෙනෙකුට. ඊට පස්සේ ස්පොන්සර්ස් TRC copy. ඒ කියන්නේ ඔයාව ගෙන්නන කෙනාගේ TRC copy එකක් ඕන. ස්පොන්සර්ස් passport copy. ඔයාව ගෙන්නන කෙනාගේ passport එකේ කොපියක් ඕන. payment receipt. ඒ කියන්නේ TRC කාඩ් එකට ඔයාලා tax ගෙවන්න ඕන. මම ඒවා ගෙවන විදිය ඊළඟ ස්ලයිඩ් එකෙන් කියන්නම්. ඒවැ රිසිට් ඔයාලා තියාගන්න ඕන. මොකද TRC කාඩ් එක ඇප්ලයි කරනකොට ඒවා ඕන. travel medical insurance. ඒ කියන්නේ ඔයාලා ලංකාවේ ඉඳන් එනකොට travel medical insurance එකක් ලංකාවෙන් දානවනේ. අන්න ඒක ඕන. ඊට අමතරව health policy insurance. මේක තමයි TRC කාඩ් එක ඇප්ලයි කරනකොට අලුතින් එකතු වුණු නීතිය. ඒ කියන්නේ මේක අලුතින් ඇඩුනේ 2025 අගෝස්තු වලින් වගේ පස්සේ. මම ඇප්ලයි කරනකොට මට මේක ඕනි වුණා. හෙල්ත් පොලිසි ඉන්ෂුරන්ස් එකට සාමාන්‍යයෙන් ලෙව් 200ක් වගේ යනවා. මේක අනිවාර්යෙන් ඕන. ඊට පස්සේ වීසා ඩීටේල්ස් ඕන. පාස්පෝර්ට් සයිස් ෆොටෝ දෙකක් ඕන. proof of payment. ඒ කියන්නේ ඔයාලා ඉමිග්‍රේෂන් එකට TRC කාඩ් එක ඇප්ලයි කරනකොට අපොයින්ට්මන්ට් එකක් දාන්න ඕන. අන්න ඒකේ සාක්ෂි විදියට ඔයාලා ඒ අපොයින්ට්මන්ට් එක දාපු කොලේ පෙන්නුවාම හරි. ඊට පස්සේ මම මෙතනදී කතා කරන්න යන payment details for TRC card. ඒ කියන්නේ ඔයාලා TRC කාඩ් එකට tax ගෙවන හරි payment කරන details ටික. අපි ලෙව් 265ක් ගෙවන්න ඕන CEC බැංක් එකට. ඊට පස්සේ අපි ලෙව් 609ක් ගෙවන්න ඕන country administration of public finance කියන කම්පැනි එකට අපි ලෙව් 609ක් ගෙවන්න ඕන. ඉතින් මේ ගෙවන ඩීටේල්ස් වල අනිවාර්යෙන් රිසිට් එක ඔයාලා තියාගන්න ඕන. ඉතින් ඔයාලා හිතනවා නම් ඔයාලට මේ වීඩියෝ එක වටිනවා දැනුමක් ලැබුණා කියලා ඔයාලට පුළුවන් ලයික් එකක් දාගෙන යන්න. ඒ වගේම තමා ඔයාලට අපොයින්ට්මන්ට් එකක් දාගන්න ඕන නම් නැත්නම් විස්තර දැනගන්න ඕන නම් මම නම්බර් එක මෙන්ෂන් කරලා තියෙනවා. ඔයාලට මැසේජ් එකක් දාන්න පුළුවන්. එහෙනම් හැමෝටම සුබ දවසක්.